කැලණි ගඟේ දිය කිඳුරිය ලෙස විරුදාවලිය ලත් දක්ෂ පිහිනුම් සූරියෙකු වූ සේදවත්ත කොටුවිල ප්‍රදේශයේ පදිංචිව සිටි. ඕසදී ව්‍යායාමා මෙනවිය නිවසේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතය හැරගොස් තිබෙනවා. 19 වෙනි වියේ පසු වූ මෙම තරුණිය පසුගිය 10 වනදා මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇති අතර ඇය වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා. කොළඹ විශාකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය ප්‍රදේශයේ සමාජ සත්කාර කටයුතු සඳහාද පෙරමුණගත් තරුණයක්. විශේෂයෙන්ම පසුගිය දිනවල ඇති වූ දැඩි ගම් වතුර ආපදා තත්ත්වයේදී බෝට්ටු මගින් ගමන් කරමින් නවතැන් වූ අසල්වාසීන් බේරා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන බෙදා හැරීමටත් ඇය දිවා රෑ නොබලා විශාල කැපවීමකින් කටයුතු කළ බව ප්‍රදේශවාසීහු ආදරෙන් සිහිපත් කරනවා. වයස අවුරුදු 3දී සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයෙන් පිහිනීම ආරම්භ කළ ඇය මුලදී කිඹුලන්ට ඇති බිය හේතුවෙන් කැලණි ගඟට බැසීමට මැලි වුවද පසුව වයස අවුරුදු 7දී කැලණි ගඟ තරණය කරමින් ගිනිස් වාර්තාවක් පිහිටුවීමටද සමත් වුණා. මෑත කාලීනව කිසියම් රෝගී තත්ත්වයකින් පසු වූ ඇය සීදි විනසාගත්තේද යන්න පිළිබඳවද වැල්ලම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශනය සිදු කරන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. ඇයගේ මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී සිදු කෙරුණු අතර මියගිය තරුණියගේ ශරීර කොටස් කොළඹ වෛද්‍ය විද්‍යාලය වෙත බාර දීමටද පියවරගත් බව ඇයගේ පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටි බව තමයි වාර්තා වන්නේ.